ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ ඔන්න අදත් මම ඔයාලත් එක්ක රචනාවක් කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. අද අපේ රචනාව තමයි මම පුවත්පතක් වෙමි. ඉතින් චූටි දුවේ පුතේ පුවත්පතක් කියලා කිව්වම ඔයාලා දන්නවනේ නේද? කඩදාසි වලින් හදලා තියෙන්නේ. ඒ වගේම ඒ කඩදාසි වල මොනවැන්ද අකුරු ලියලා තියෙන්නේ? අකුරු මුද්‍රණය කරලා තියෙන්නේ තින්ත වලින්. ඒ වගේම තමයි විවිධ වර්ගයේ පුවත්පත් තියෙනවා. ළමයින්ට වෙනම ළමා පුවත්පත් තියෙනවා. නේද? වැඩිහිටියන්ට වෙනම තියෙනවා. එක එක භාෂා වලින් තියෙනවා. ඒ වගේම තමයි මිනිස්සුන්ට විවිධ රටවල් වල තොරතුරු ලබා ගන්න හොඳම මාධ්‍යයක් තමයි මේ පුවත්පත් කියලා කියන්නේ. ඉතින් අපි මේ රචනාව ලියන්න ඕනේ මම පුවත්පතක් කියලා හිතාගෙන. අපි බලමු කොහොමද මේ රචනාව ගොඩනගන්නේ කියලා. අපි මුලින්ම ලියමු මේ පුවත්පත කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම පුවත්පත කියලා හිතාගෙන අපි ලියන්න පටන් ගමු. මම මුද්‍රණ යන්ත්‍රයකින් උපත ලබමි. කඩදාසි හා තීන්ත යොදාගෙන මාව නිර්මාණය කර ඇත. එම නිසා මිනිස්සු මා මුද්‍රිත මාධ්‍යයක් ලෙස හඳුන්වති. මම ලොකු කුඩා සෑම දෙනාගේම දැනුම වර්ධනයට උපකාර වෙමි. විවිධ වර්ණයෙන් හා විවිධ භාෂාවලින් හැඩවී එන මම මිනිසුන්ට විශාල මෙහෙයක් කරමි. ඉතින් චූටි දුවේ පුතේ ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මම පුවත්පතක් වෙමි කියන මාතෘකාවට අනුව වාක්‍ය රචනයක් ගොඩනගන්න. ඉතින් තවත් ගොඩාක් විස්තර තියෙනවා අපිට ලියනවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ කරුණු දාලා තවත් ලස්සනට මේ රචනාව ගොඩනගන්න. මම හිතනවා මේ රචනාව ඔයාලට වැදගත් වෙයි කියලා. ඔයාලට වැදගත් කියලා හිතනවා නම් ඔයාලගේ යහළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් මේ වගේ වටිනා වීඩියෝ නැරඹීමට අපේ YouTube නාලිකාව subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාලා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.